හරි. අයිබෝන් කියලා පිළිගන්නවා සියලුම දෙනා. ඉතින් අපි අද හදන්නේ පැඩ්ලට් එකක්. මේ පැඩ්ලට් එකක් කියලා කියන්නේ ඇත්තටම මේ ඉන්ටරැක්ටිව් එහෙම නැත්නම් අපිට ගොඩක් දෙනෙකුට එකවර සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් බෝඩ් එකක්. ඒතකොට මේ බෝඩ් එකේ අපි පැඩ්ලට් එකක් හදලා ඒක ෂෙයා කළාට පස්සේ ගොඩ දෙනකොට මේ පැඩ්ලට් එකේ ලියන්න කරන්න පුළුවන්, වීඩියෝ ඇතුළු කරන්න පුළුවන්, පින්තූර දාන්න පුළුවන්, ඒ වගේ වැඩ කරන්න පුළුවන් එකක් තමයි පැඩ්ලට් එකක් කියලා. ඉතින් අපි පැඩ්ලට් එකකට යන්න නම් අපි Google එකට ගිහිල්ලා පැඩ්ලට් කියලා සර්ච් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට. පැඩ්ලට් කියලා සර්ච් කළාම මේ උඩම එනවා ලින්ක් එකක් පැඩ්ලට් කියලා. මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ලා ක්ලික් කරනවා. ක්ලික් කළාට පස්සේ මෙතන තියෙනවා මේ ලොගින් කියලා දකුණු පැත්තේ උඩ කෙළවර බලන්න ලොගින් කියලා තියෙනවා. ෂයින් අප් කියලා තියෙනවා. ඉතින් අපි ලොගින් වෙන්නේ ෂයින් අප් වෙලා අපි account එකක් හදාගෙන තිබුණොත්. ඉතින් අපිට දැන් හදලා නැති නිසා අපිට පුළුවන් මෙන්න මේ ෂයින් අප් කියන එකට ගිහිල්ලා ක්ලික් කරන්න. ෂයින් අප් ගියාම එතන තියෙනවා ෂයින් අප් with Google කියලා. මෙන්න මේ Google කියන එකට ගිහිල්ලා දුන්නාට පස්සේ අපිට ගිණුමක් තෝරන්න කරන ඊමේල් එක අපි ඊමේල් ගිණුමෙන් තමයි යන්නේ. මම මෙතන වෙනත් ගිණුමක් කෙනෙකුට දීලා මම මගේ වෙන ඊමේල් account එකක user name එක දෙනවා. දීලා ඉස්සරහට යනවා. next දෙනවා. next දීලා මෙතන මගේ password එක enter කරනවා. හරි. password එක දීලා ඉස්සරහට යනවා අපි next දීලා ඉවරලා. දැන් ගියාට පස්සේ අපි sign up වෙලා තියෙන්නේ දැන් account එකට. හරි. මම මෙතන no thank කරනවා. ඊට පස්සේ මෙතන continue කියලා බටන් එකක් තියෙනවා. දැන් continue කරනවා. ඔන්න ඔය ටික අපි කරගන්න ඕන මුලටම මේ sign up වෙන්න ඕන. හරිද? sign up වුණාට පස්සේ අපිට මෙන්න මේ විදිහ තැනක් තමයි එන්නේ මේ. දැන් sign up අපේ account එක හරි අපේ email account එක දීලා ඊට පස්සේ password දීලා ගියා. ඊට පස්සේ මෙන්න මේ වගේ view එකක් එනවා. දැන් මෙතන අපිට තෝරන්න පුළුවන් මේ I am a student, I am a teacher. ඒ වගේ කැමති මම මෙතන I am a teacher කියන එක තෝරනවා. තේරුවාට පස්සේ දැන් මෙතන මේ plans ගොඩක් තියෙනවා. දැන් අපිට මේ free කියන එකේ අපිට පැඩ්ලට් 3ක් හදන්න පුළුවන්. අපි හැබැයි payment කරොත් ඊට වඩා යන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ free කියන එකට ගිහිල්ලා get started කියන එකට ගිහිල්ලා මම click කරනවා. click කළාට පස්සේ දැන් මෙතන අහනවා දැන් අපි මේ what class do you teach කියලා. ඉතින් අපිට ඕන නම් grade අපි තුමු දැන් මම දෙනවා advanced level කියලා දුන්නා කියලා හිතන්නකෝ. ඒ විදිහට එකක් දීලා ඉවරලා මම මේක confirm කරනවා. හරි. දැන් confirm කරලා ඉවරයි. දැන් අපි දැන් Padlet එකේ ඒ ටික හදාගෙන මූලික දේවල් ටික කරලා ඉවරයි. හරිද? දැන් ඊට පස්සේ දැන් මේගොල්ලෝ මේ අර වීඩියෝ එකක් වෙනවා මේ Padlet එකේ ඒක කොහොමද කරන්නේ කියන එක අපිට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. අපි එතනින් අතහැරලා දැන් ඊට පස්සේ මෙන්න මේ උඩම තියෙන බලන්න මේ කියලා තැනක් නේ. මේක් කියලා තැනක් තියෙනවා. මෙන්න මේක් කියන එකට ගිහිල්ලා ක්ලික් කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ මේ blank board ඒ වගේ Padlet එකක් හදන්න පුළුවන්. ඒතකොට ඒගොල්ලෝ අපිට මේ දෙනවා මේ blank board මේ වගේ කීපයක්. මම මෙන්න මේ පළවෙනි එකම තෝරනවා කියලා හිතනවා. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න මේ මම මේ පළවෙනි එක තෝරගන්නවා. ඊට පස්සේ දැන් එනවා අපිට දැන් creating your Padlet කියලා. මොකද දැන් අපේ Padlet එක create වෙනවා. create වුණාට පස්සේ දැන් මෙතන මේ බලන්න මේ දකුණු පැත්තේ කෙළවරට ඇවිල්ලා තියෙනවා මේ title කියලා. ඉතින් අපිට පුළුවන් අපිට කැමති මාතෘකාවක් දෙන්න පුළුවන්. දැන් මම මෙතන ටයිප් කරනවා මේ මගේ channel එකේ එක දානවා මම ICT for all කියලාම ටයිප් කරනවා මගේ Padlet එකේ නම හැටියට. ඊට පස්සේ අපිට මේ වගේ කැමති settings හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මම මොකද දැනට කරන්නේ මම මේක done කරනවා. done කළාට පස්සේ ඔන්න දැන් මගේ Padlet එක හැදිලා තියෙන්නේ. නේ? ICT for all කියලා Padlet එකක් හැදිලා තියෙනවා. ඉතින් අපිට මේක තව පොඩ්ඩක් වෙනස් කරගන්න පුළුවන් මේ Padlet එක. මේ පහළ තියෙන මේ settings කියලා තැනක් settings කියලා icon එකක් තියෙනවා. මේ බලන දකුණු පැත්තේ කෙළවරේ tools ටිකක් පෙනෙනවා මේ විදිහට. මම මේ mouse එක move කරන්නේ ඒ හරියේ. මෙන්න මේ settings කියන එකට ගිහලා click කරාම අපිට පුළුවන් අවශ්‍ය නම් ඕනනම් මේ Padlet එකේ නම ආපහු ICT ඕක වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ ඕනනම් මෙතන description එකක් කියන්නේ මේ Padlet එක මොකක් ගැනද කියලා අපිට ඕනනම් මෙතන විස්තරයක් දෙන්න පුළුවන්. දැන් මම හිතන්නේ මම මෙතන ලියනවා සිංහල ලියන්නම් කියලා මම ලියනවා මෙම නේද මේ Padlet එක නේද? මම ලියන්නම් තොරතුරු sorry තොරතුරු තාක්ෂණ
දැනුම ලබා දීම සඳහා නිර්මාණය කරන ලදී කියලා ඔන්න මම දැන් ලියුවා. දැන් ඒකට බලන්න අර මෙතෙන්ට දැන් එනවා. ඊට පස්සේ අපිට මෙතන ඕන නම් මේ අයිකන් කියලා තියෙනවා. ඉතින් අපිට ඕන නම් ඒකට කැමති අයිකන් එකක් තෝරගන්න පුළුවන්. මෙතන මේ අපිට මේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපිට කැමති එකක් ඉතින් ඔබට කැමති නම් අයිකන් එකක් තෝරගන්න. මම මෙතන මම කම්පියුටර් එකක්ම තියෙන රූපයක්ම තෝරනවා කියලා හිතන්න. මොකක් හරි නිකන් කැමති නම් තෝරන්න පුළුවන්. අකමැති නම් අතාරින්න පුළුවන්. දැන් මම මෙතනින් මෙන්න මේ වගේ මේ කම්පියුටර් එකේ රූපේ තියෙන එක තෝරගත්තා. ඒතර බලන්න අපි අර ICT poll කියන එකේ මුලට අර අයිකන් එකත් ඇවිල්ලා තියෙනවා. දැන් අපිට ওই විදිහට settings හදන්න පුළුවන්. හදලා ඉවරලා මම දැන් මෙන්න මෙතන තියෙන save කියලා බටන් එකක් මම මේක ගිහලා save කරනවා. හරිද? ඊට පස්සේ මේ බලන්න දැන් තව පහළ තියෙනවා මේ wallpaper කියලා එකක්. මෙන්න මෙතෙන්ට ගිහලා ක්ලික් කරාට පස්සේ අපිට මේ Padlet එකේ දැන් මේ පේන්නේ නිකන් අලු පාට වගේ හැඩයක් නේ. හැබැයි අපිට මේක තව වෙනස් කරන්න පුළුවන්. මේ බලන්න ලස්සන කලර්ස් තියෙන මේ ගොඩාක් මේ බෝල්ඩ් තියෙනවා මේ. දැන් ඊට පස්සේ මම ඊළඟ අයිකන් එකට ගිහලා ක්ලික් කරොත් මේ බලන්න එක එක ඩිසයින්ස් පේනවා. මෙන්න මෙතෙන්ට ගිහලා ක්ලික් කරොත් මේ ලස්සන පින්තූර තියෙන ඒවා. ඒතකොට අපි අර Padlet එකේ බෑග්ග්‍රවුන්ඩ් එක හැටියට මේ අපි දකින ඕනම පින්තූරයක් ලස්සන චිත්‍රයක් වුණත් අපිට මේ Padlet එකට එකතු කරගන්න පුළුවන්. මේ බලන්න දැන් අපි මම ගිහලා ක්ලික් කරොත් මේ විදිහට එකතු කරගන්න පුළුවන්. දැන් මම මෙතනින් මෙන්න මේ අපි හිතමු මම මේ කොළ පාට මෙන්න මේක තෝරගන්න කියලා. දැන් බලන්න විතර මගේ Padlet එකට අර අපි තෝරපු අයිකන් එක ඒ පාට ඇවිල්ලා දැන් මම මේක ගිහලා සේව් කරනවා. සේව් කළා. ඉතින් අපිට ඔන්න විදිහට මේ Padlet එකේ settings හදන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. හරි. Padlet එක ඔන්න settings ටික හැදුවා. මම මෙතනින් අයින් කරලා දානවා. දැන් Padlet එක හදලා ඉවර වෙලා දැන් අපිට පුළුවන් මේ මම හදපු Padlet එක අපේ තියෙන WhatsApp group එකකට එහෙම නැත්නම් අපිට මේක share කරන්න පුළුවන් මේ Padlet එක. එහෙම share කරාට පස්සේ තියෙන දේ තමයි මගේ Padlet එකේ 100ක් නේද ලොකු පිරිසකට උනත් ටයිප් මේකේ මොනවා හරි ටයිප් කරන්න පුළුවන් නේ. දැන් බලන්න මෙන්න මේ බලන්න මේ මගේ Padlet එකේ දකුණු පැත්තේ පහළ කෙළවරේ ප්ලස් මාක් එකක් පෙන්වනවා. ධන ලකුණක් පෙන්වනවා. ඒක උඩට ගිහලා mouse එක ගිහින් ක්ලික් කරොත් අපිට එනවා මේ බලන්න මම දැන් වින්ඩෝ එකක් ඇවිල්ලා දැන් මේ මෙතන තියෙනවා මේ සබ්ජෙක්ට් අපිට ඕන නම් මෙතන දැන් මොන හරි දැන් මම උදාහරණයක් දෙලා ලියන්නකෝ මම මේකට කියලා මම ලියන්න මම ලියන්නම් සිංහලෙන් මෙහෙම කියලා මම ලියනවා ආදාන උපාංග කියලා ඕනේ දැන් ලියුවා. ලියලා ඉවර වෙලා මේක දැන් අපිට ඕන නම් මෙතන මේ බලන්න මෙතන අපිට ඕන නම් අපේ මැෂින් එකේ තියෙන ෆයිල් එකක් මේ හරහා අප්ලෝඩ් කරන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් මෙතන තියෙනවා නම් ලින්ක් එකක් ෂෙයා කරන්න පුළුවන්. මෙතෙන්ට ගිහලා ඕන නම් කැම් එක ඔන් කරලා ෆොටෝ එකක් ගහලා මේකට ෂෙයා කරන්න පුළුවන්. මෙන්න මේ වගේ මෙතන මේ ඉමේජ් සර්ච් කරන්න පුළුවන්. ඒ වගේ ඕනම දෙයක් අපිට කරන්න මෙතන පුළුවන්. දැන් මම මෙතන මේ අප්ලෝඩ් කියන එකට ගිහලා ක්ලික් කරොත් මගේ මැෂින් එකේ තියෙන පින්තූරයක් වෙන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් මගේ ඩෙස්ක්ටොප් එකේ තියෙන මම මේ පික්චර් කියන ෆෝල්ඩර් එකේ තියෙන මම මේ මලක පින්තූරයක් අප්ලෝඩ් කරනවා කියලා මේකට. ඔන්න දැන් හරි. මම ඔන්න දැන් අප්ලෝඩ් කරා. දැන් බලන්න මෙහෙම ඔන්න දැන් මෙතන පින්තූරය ආවා. දැන් මට පුළුවන් මෙතෙන්ට ගිහිල්ලා මේ පබ්ලිෂ් කරන්න පුළුවන්. දැන් බලන්න එතකොට මෙන්න මේ විදිහට දැන් මමම තමයි මේක කරේ. හැබැයි දැන් මම මේක ලින්ක් එක කාට හරි ෂෙයා කළොත් ඒ අයටත් පුළුවන් මගේ මේ Padlet එකේ ටයිප් කරන්න පුළුවන්. හිතන්න උදාහරණයක් දෙන්න දැන් ගුරුවරයෙක් දැන් මම ICT පන්තියක් කරනවා. මම හැම ළමයාටම කියනවා ඔයගොල්ලෝ හැමෝම එක එක මේ ඉන්පුට් ඩිවයිස් එක ගානේ මෙතෙන්ට තෝරලා දෙන්න කියලා රූපයක් දාන්න කියලා. ඒතර හැම ළමයාටම පුළුවන් මේ වැඩේ කරන්න. දැන් මම පෙන්වන්නේ මෙතනින් ප්ලස් මාක් දැන් මේක ලින්ක් එක ෂෙයා කරාට පස්සේ මම එවන Padlet එකේ ලින්ක් එක උඩ කවුරු හරි ගිහිල්ලා ක්ලික් කරොත් මේ මගේ Padlet එක ඕපන් වෙනවා. ඕපන් වෙලා එයාගේ ස්ක්‍රීන් එකේ මේ ධන ලකුණක් පෙන්නනවා. මේ ධන ලකුණට ගිහිල්ලා ක්ලික් කරාට පස්සේ ඒ අයටත් පුළුවන් අර මම කිව්ව විදිහට ෆොටෝ එකක් දාන්න පුළුවන්, යමක් ලියන්න පුළුවන් නේද? නේ? ඒ ඕනම දෙයක් කරන්න පුළුවන්. දැන් අපි බලමු මේ ලින්ක් එක ෂෙයා කරන්නේ කොහොමද කියලා. ලින්ක් එක ෂෙයා කරන්නේ කොහොමද? මෙන්න මෙතන තියෙනවා මේ බලන්න මේ tools වල මේ දකුණු පැත්තේ කෙළවර තියෙන tools වල මේ උඩම තියෙනවා මේ පළවෙනි මේ අර arrow එකක් කියන්නේ ඊතරයක් නිකන් curve වෙච්ච වගේ දකුණු පැත්තට හැරිච්ච වගේ අන්න ඒකට ගිහලා ක්ලික් කරාට පස්සේ මෙතන තියෙනවා අපිට පුළුවන් බලන්න settings ගොඩක් තියෙනවා මෙතන අපිට පුළුවන් visitors permission කියලා හදන්න. එතකොට මෙන්න මෙතනින් අපිට පුළුවන් මේ no access දුන්නොත් no access කියන එක දුන්නොත් Padlet එකට link එක තිබුණාට මේකට එන්න බෑ. දැන් අපි පන්තියක් කරන වෙලාවේ මම Padlet එක share කරලා තියෙනවා. හැබැයි මම කියන්න ඕන දේවල් ටික කියනකන් ළමයිට මුකුත් කරන්න බැරි වෙන්න හදනවා නම් Padlet එකට
මේ ඇක්සස් දෙන්නේ නැහැ මම. හැබැයි මම කියලා දීලා වෙලා හරි දැන් පටන් ගන්න කියලා ඉවරලා මට පුළුවන් මෙතනින් ඇක්සස් දෙන්න. මෙන්න මේ බලන්න දැන් ඊළඟට තියෙනවා රීඩර් කියලා ඇක්සස් එකක් දෙන්න පුළුවන්. රීඩර් කියන එක දුන්නොත් මම මෙතන මොනවා හරි ටයිප් කරලා හදලා තියෙනවා නම් ඒක ඒගොල්ලන්ට බලන්න පුළුවන්. වෙන මොකුත් කරන්න බෑ. තාම ටයිප් කරන්න ඒගොල්ලන්ට දෙන්නේ නැහැ අපි. ඉතින් මම දැන් මේකේ මොනවා හරි උපදේශ ටිකක් පින්තූර දාලා ලස්සනට හදලා තියෙනවා කියලා හිතනවා. ඒ ටික කියවන්න බලන්න අවස්ථාව දෙනවා නම් මෙතන අපි මේ රීඩර් කියන එක දාලා දෙනවා. දැන් රීඩර් ඉවරයි. දැන් මම ළමයිට දෙනවා මොනවා හරි ඒගොල්ලන්ට ටයිප් කරන්න කියලා. ළමයිට හරි වෙන කෙනෙකුට මොනවා හරි නේද? එහෙමනම් අපිට මෙතන මේ රයිටර් කියන එක දෙන්න පුළුවන්. මේ රයිටර් කියලා පර්මිෂන් එකක් දෙනවා. මේ දකුණු පැත්ත බලන්න මේ රයිටර් කියන එක දෙනවා. රයිටර් කියන එක දුන්නාට පස්සේ දැන් අපි පර්මිෂන් දීලා තියෙන ඒගොල්ලන්ට. එතකොට අපිට පුළුවන් ඒ හැමෝටම මේකේ දැන් ටයිප් කරන්න පුළුවන්. දැන් මම කිව්වොත් උදාහරණයක් විදිහට හැමෝම එක ඉන්පුට් ඩිවයිස් එක ගන්න මේකේ ටයිප් කරන්න ඒකේ රූපයක් දාන්න කියලා දැන් අපි දීලා තියෙන්නේ. දැන් හිතන්න මම විනාඩි 5ක් දුන්නා කියලා විනාඩි 5 ඇතුළත දැන් ඕනේ දැන් හැමෝම මේකේ ටයිප් කරනවා. ඊට පස්සේ මම මෙතන මට පුළුවන් මෙතනින් ඇක්සස් වෙනස් කරන්න පුළුවන්. මම මෙතනින් දෙනම read option එකට දානවා. දැන් බලන්න පුළුවන්. හැබැයි මොකද කරන්න බැරි? කාටවත් ටයිප් කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ නේද? දැන් අපි ඒතකොට මෙන්න මෙතනින් මම මෙන්න මෙතනින් මේ පහලට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා බලන්න මේ copy link to clipboard කියලා. මේ තියෙන copy link to board කියලා. මම මෙන්න මේකෙන් ගිහිල්ලා link එක ගිහිල්ලා copy කරගන්න ඕනේ. දැන් මේ Padlet එකේ link එක copy වෙලා තියෙනවා. link එක copy වුණා. link එක copy වුණාට පස්සේ මට දැන් පුළුවන් මේ link එක ඕන නම් ඕන හිතන්න දැන් මෙතන මේ WhatsApp එකට ගිහිල්ලා මම WhatsApp group එකක මේක share කරන්න පුළුවන්. තනි කෙනෙකුට යවන්න පුළුවන්. ඒ වගේ අපිට ගොඩක් මේ විදිහට කරන්න පුළුවන්. දැන් මම එහෙම දැන් මේ වෙලාවේ share කරන්නේ නැහැ. හැබැයි මම දැන් වෙන browser එකකින් ගිහිල්ලා දැන් මම Padlet එකදී මේ Chrome කියන browser එක හරහා ගිහිල්ලා මම දැන් මේ Edge කියන browser එක හරහා ගිහිල්ලා අර මම Padlet එකේ link එක මේ browser එකේ දාලා enter කරනවා. එතකොට මම දැන් බලන්න ඒ browser එක හරහා දැන් මට පෙන්වන්න ඕනේ ඔයගොල්ලන්ට දැන් මේ අර මම හදපු Padlet එකේ වෙන කෙනෙක් ලියනවා කොහොමද? දැන් මේ බලන්න මේ තියෙන්නේ මේ මම Chrome එකේ ඉන්නේ මම Padlet එක හදපු එක. හරිද? මම මේ Edge කියන browser එකෙන් ගිහලා දැන් ඒක ඕපන් කරලා ඔය එක ඕපන් කරේ. ඒතකොට දැන් මම මේ වෙලාවේ මේ link මේ Edge එකකින් ඉන්නේ මම කවුරු හරි මේ අර වෙන user කෙනෙක් විදිහට. මේ Chrome එකේ ඉන්නේ හදපු කෙනා මේ Edge එකකින් ඉන්නේ වෙන කෙනෙක් විදිහට දැන්. දැන් මට පුළුවන් මෙතන මේකට මොන හරි ඇඩ් කරන්න පුළුවන්. right එතකොට දැන් මේ තියෙන්නේ ඒක චුට්ටක් මෙතන අපි අර permission එක වෙනස් කරන්න ඕනේ මම මෙතෙන්ට ගිහිල්ලා අර share එකට ගිහිල්ලා මම මෙතන අපි දාලා තියෙන්නේ reader විතරයි ඒ නිසා මම මෙතන අර writer කියන එක දෙන්න. දැන් බලන්න මම අර Padlet එකට ගියොත් මට මෙතන හරි right මේ බලන්න දැන් ඔන්න දැන් මේ මෙතන පෙන්නනවා මේ ධන ලකුණ. මම අර දැක්කද අර ඔයගොල්ලෝ දකින්න ඇති මම අර රීඩර් විතරක් දීලා තියෙනකොට මේ ධන ලකුණ ආවේ නෑ මේකේ. දැන් ඇවිත් තියෙනවා. මම මෙතෙන්ට ගිහිල්ලා ක්ලික් කරොත් දැන් මට පුළුවන් දැන් මම ඉන්නේ ළමයෙක් විදිහට යූසර් වෙන යූසර් කෙනෙක් විදිහට මම මේ Edge කියන browser එකෙන් ගිහලා තියෙනවා. දැන් මට පුළුවන් වුණා නම් මෙතන මොන හරි දෙයක් ලියන්න පුළුවන්. ඉතින් මට වුණා නම් මෙතෙන්ට ගිහිල්ලා මගේ මැෂින් එකේ තියෙන පින්තූරයක් හරි එහෙම නැත්නම් වෙන කොහෙන් හරි හොයලා හරි මේ විදිහට දැන් අපි මම වෙන පින්තූරයක් දෙන්නම්කො මෙතනින්. මෙතෙන්ට ගිහිල්ලා මම මෙන්න මේ පින්තූරේ දාලා මම මේක ඕපන් කරනවා. හරි. ඔන්න දැන් මේක අප්ලෝඩ් වෙනවා මෙතෙන්ට. ඕනනම් අපිට තවත් මට මෙතන විස්තරයක් ලියන්න පුළුවන්. මම ටයිප් කරනවා. දැන් ඊට මම මේක සබ්මිට් කරනවා. දැන් අර මම කරේ පබ්ලිෂ් කරපේක ඒ හදපේක මම මෙතන ගිහලා සබ්මිට් කරනවා. සබ්මිට් කරපුවම මෙන්න මෙතන අහන දැන් යූසර්ගේ නේම් එක දැන් හිතන්නකෝ දැන් ළමයාගේ නම කුමාර කියලා මම මෙතන කුමාර කියලා දීලා මේක ඩන් කරනවා. දුන්න ගමන් අර බලන්න දැන් මේ එයාටමත් පේනවා හැබැයි ඔය දැන් මේ මම කියන්නේ යූසර්ගේ ඔප්ෂන් එකේ මම ඉන්නේ. දැන් මම මෙතනට ගිහිල්ලා මම අර හදපු එකට ගිහිල්ලා බලනවා. මේ බලන්න. එතකොට අර වෙන කෙනෙක් ලියපු එක දැන් මගේ Padlet එකේ පේනවා. ඉතින් දැන් මේක 100කට හමාරකට 1000කට හමාරකට මේ Padlet එකේ මගේ Padlet එකේ වෙන ඕන කෙනෙකුට දේවල් ලියන්න පුළුවන්. දැන් හිතන්නකෝ දැන් මම තමයි ගුරුවරයා. දැන් මේ ළමයා ලියපු එකට ඕන නම් මට මෙතෙන්ට ගිහිල්ලා මේ ඕන නම් මෙතනින් මේ කාල එකක් එහෙම දාලා ඕන නම් මට මෙතනින් මේ මොනවා හරි මේකට ඕන නම් මේ කමෙන්ට් එකක් දෙන්න පුළුවන් මේ ඔන්න මම
දුන්න මෙතන ගිහිල්ලා ඕනනම් කමෙන්ට් එකක් දාන්න පුළුවන් මට දැන්. මේ ළමයා ලියවිලා ගුරුවරයා විදිහට ඕන නම් මේ මම ලියන මේ හිතන මම ලියන මේ වැරදි කියලා මම ලිව්වා. රයිට්. දැන් බලන්න එතකොට අර ළමයාටත් ඒක පේනවා මේ මොන ටීචර් මෙහෙම එකක් දීලා තියෙනවා කමෙන්ට් කරලා තියෙනවා කියලා ඒ වගේ අපිට බලන්න පුළුවන්. එතකොට මෙන්න මේ Padlet එකේ එහෙම අපිට වැඩ කරන්න පුළුවන්. එතකොට මෙතන තව ගියොත් අපිට ඕන නම් මේ පෝස්ට් එක එඩිට් කරන්න පුළුවන්. මේ බලන්න ඒ අර ළමයා ලියපු එක අපිට ඕන නම් එඩිට් කරන්න පුළුවන්. මෙතන මේ. දැන් මෙතන ඕන මේ ළමයා හිතන්න මෙතන හොරා ලියලා තිබ්බනම් ඒක අපිට වෙනස් කරන්න පුළුවන්. ඒ වගේ අපිට වැඩ ගොඩක් කරන්න පුළුවන් මේ Padlet එකේ. නේද? එතකොට මෙන්න මෙතන තව තියෙනවා මේ tools වල හරි. මේ ඒ වගේ ගොඩක් මේ icons තියෙනවා කරලා බලන්න. ඒතකොට මේ වගේ අපිට පුළුවන් මේ අර අපි හදපු එක Padlet එකක් මේ විදිහට මේ මාරු කරලා ෂෙයා කරගෙන අපිට වැඩ කරන්න පුළුවන්. ඒතකොට අපිට මම කිව්වා අර මේ අපි හදපු Padlet එකට ඕන කියලා එඩිට් කරන්න පුළුවන්. මේ තව අපිට ඕන නම් මේවට එකතු කරන්න දේවල් පුළුවන් මේ මේක එඩිට් කරන්න පුළුවන්. මේකේ කලර් මාරු කරන්න පුළුවන්. ඒ වගේ අර බලන්න ලස්සනට ඒතකොට අපිට වැඩ කරන්න හැකියාව තියෙනවා. නේද? හරි එහෙමනම් කුමාර රයිට් දැන් මේ බලන්න දැන් මෙතන මේ කුමාර ලිපිය මෙතන අපිට පේනවා. හරි රයිට්. හරි එහෙමනම් මේ මේ වගේ අර තවත් වීඩියෝ බලන්න දිගටම සම්බන්ධ වෙලා ඉන්න කියලා කියනවා. රයිට්.